ගර්භණී සමයේදී ඇතිවන දියවැඩියාව නිසා මවට සහ බිලිඳාට ඇතිවන සංකූලතා අවම කරගන්න අපි කොහොමද මේක පාලනය කරගන්නේ? මෙහිදී ගර්භණී සමයේදී ඇතිවන දියවැඩියාව බොහෝ දුරට අපිට පාලනය කරගන්න පුළුවන් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් තුලින්. මෙහිදී කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර අඩුවෙන් අරගෙන එළවලු ප්‍රෝටීන් වගේ ආහාර වැඩිපුර අරගෙන වෛද්‍යවරුන්ගේ නිර්දේශ යටතේදී සමබල ආහාර වේලක් ලබා ගැනීම මගින් බොහෝ දුරට ගර්භණී සමයේදී ඇතිවන දියවැඩියාව පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම ඔබේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයාගේ උපදෙස් මත කරනු ලබන ව්‍යායාම මගින්ද ඔබගේ රුධිරයේ ඇති සීනි මට්ටම ප්‍රශස්ත අගයකට ගන්න පුළුවන්. එසේ නොමැති වූ විට අප ඖෂධ භාවිතයට යා යුතුයි. මෙහිදී ගර්භණී සමයේදී ලබා දෙන ප්‍රධානතම ඖෂධය තමයි ඉන්සියුලින් කියන්නේ. මේ ඉන්සියුලින් එන්නතක් විදිහට තමයි ලබා ගන්න තියෙන්නේ. නමුත් එය ගර්භණී සමයේදී ලබා ගැනීම ඉතාමත් වැදගත්.